කොහොමද ඉතින් හැමෝටම ඔන්න වෙනද වගේම ලස්සන ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් අපි ඉන්න මේ ලෝකෙට අමතරව තව ලෝකයක් තියෙනවා. ඒක තමයි මලවුන්ගේ ලෝකය. එහෙම නැත්නම් සිහිපත් වූවන්ගේ දේශය. අපි අතරින් වෙන් වුණ අයව අපි මලවුන්ගේ දවසට සිහිපත් කරනවනේ. අන්න එහෙම අයට මේ ලෝකෙ ඉන්න වාසනාව තියෙනවා. එයාලව සිහි කරන තාක්කල් එයාලට මේ මලවුන්ගේ ලෝකේ ඉන්න පුළුවන්. ඉතින් මලවුන්ගේ ලෝකය පාලනය කරන්නේ ඔන්න ඔය ඉන්න ළමෝට කියන රැජින විසින්. ඉතින් එක පැත්තකින් තිබ්බොතින් තවත් ලෝකයක් තියෙනවා. ඉතින් මේ තියෙන එක මේ ලෝකේ නම තමයි සිහිපත් නොවුවන්ගේ දේශය. ඉතින් අපි සීකර නැති ආත්ම ඉන්නේ මේ ලෝකේ. ඉතින් ඒ ලෝකේ පාලනය කරන්නත් කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි සිබාබා. මේ ළමෝටේ සිබාබායි කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්. ඉතින් දෙන්න දවසක් කොට්ටුවක් දානවා. ඒ ඔට්ටුවෙන් දිනන කෙනාට මලවුන්ගේ ලෝකය පාලනය කරන්න ලැබෙනවා. මේ ඔට්ටුව දාන්නේ සිබාබාම තමයි. එයාට ඉතින් ඔය අනිත් ලෝකේ පාලනය කරලා එපා වෙලා ඉන්නේ. ඉතින් මරුම කතාව තමයි මේක. ඒ ඔට්ටුව තමයි ඔය මරියා කියන පොඩි ගැණු ළමයාගේ අත ගන්න කවුද කියන එක. ඉතින් ඔය ඉන්න ජොයිකින්ද නැත්නම් ඔය ඉන්න මනෝලෝද කියලා. ඉතින් මේ කතාව පුරාටම ඔය තුන් දෙනාගේ ආදර කතාව තමයි යන්නේ. ඉතින් තවත් අපි කියව ඉන්නේ නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ළමයි කට්ටියක්. මෙයාලම එන්නේ කෞතුකාගාරයක් බලන්න. ඉතින් එතන හිටිය ලේඩි කෙනෙක් එන්න ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා කියන මේ ළමයිව එක්කගෙන යනවා. ඉතින් ඔන්න ඔය පෙන බිත්තිය හරහා දෙන රහස් තොරෙන්. ඉතින් මෙතන තියෙන පොතක් පෙරලා කියනවා ඔය පොත තමයි ජීවිත කතා පොත. ඉතින් ඔය පොතේ කතාවක් තියෙනවා. ඒක තමයි මම කැමතිම කතාව කියලා. ඉතින් මේ ළමයිනුත් කියනවා අපිටත් ඒ කතාව කියන්නකෝ කියලා. එතන හිටියේ පොඩි බෝනික්කු වගේකුත් අරගෙන මේ ලේඩි කතාව හැම කියන ලෑස්ති වෙනවා. ඉතින් මෙක්සිකෝ කියන නගරයේ තිබ්බ පොඩි ගමක වෙච්ච කතාවක් තමයි මේක. ඉතින් අද මලවුන්ගේ දවස. ගමේ හැමෝම එයාලත් එක්ක ඉඳලා නැති වුණු අයව අද තමයි සිහි කරන්නේ. ඉතින් ඒ අතරතුර සෙල්ලම් කර ඉන්න පොඩි ළමයි තුන් දෙනෙක් අපිට පෙන්නනවා. ඉතින් මේ කොල්ලෝ දෙන්නම කැමති මරියට. එක්කෙනෙක්ගේ නම තමයි මනෝලෝ. අනිත් කෙනාගේ නම ජොයිකින්. ඉතින් මම කතාවේ මුල් ටික කිව්වනේ ඔයාලට. දැන් ඔයාලා දන්නවනේ සිබාබාගේ ළමෝටගේ දාපු ඔට්ටුව ගැන. ඉතින් සිබාබායි ළමෝටේ දෙන්න යනවා වෙස් වලාගෙන එයාලට ඕනේ ළමයාව තෝරගන්න. ඉතින් ළමෝට යන්නේ මනෝලෝ ගාවට. ඉතින් මනෝලෝගෙත් අම්ම නැහැ. එයා ඉන්නේ එයාගේ තාත්තයි ආච්චි ගාව. ඉතින් ළමෝටේ මනෝලෝව තෝරගන්නවා. ඒ මොකද මනෝලෝ අනිත් මිනිස්සු ගැන හිතන නිසා. සිබාබා යන්නේ ජොයිකින් ගාවට. ඉතින් ජොයිකින්ටත් කවුරුත්ම නැහැ. ඉතින් එයාගේ තාත්තා තමයි මැරෙන්න කලින් එයාලගේ ගම ආරක්ෂා කරලා තියෙන්නේ. ඉතින් ජොයිකින්ටත් ඕනේ කවදා හරි එයාගේ තාත්තා වගේ වෙන්න. ඉතින් සිබාබා ජොයිකින්ට පාන් කෑල්ලක් දීලා දෙයක් හොමාරු කරගන්නවා. ඉතින් ඒක තමයි සදාතනික ජීවේදන මෙඩල් එක. මේ මෙඩල් එක අපි ළඟ තියෙනවා නම් අපිව කාටවත් මරන්න බෑ. ඉතින් සිබාබා හදන්නේ හොර කරලා හරි දිනලා මලුන්ගේ දේශේ එයාගේ අතට ගන්න. ඉතින් දෙන්න ওই විදිහට ඔට්ටු අල්ලනවා. දවසක් මරියා දකිනවා ඌර රංචුවක් කොටු කරලා තියෙනවා. ඉතින් මරියා ඒ ඌරු ටික නිදහස් කරනවා. ඉතින් ඒ කරපු නිසා මරියාගේ තාත්තට හොඳටම තරහ ගිහින් මරියව ගමෙන් යවන්න තීරණය කරනවා. ඉතින් මරියා යවන්න හදන්නේ ස්පාඤ්ඤයට. ඒ කොන්වන්ට් එක ඉගෙන ගන්න තමයි යවන්න හදන්නේ. ඉතින් ස්පාඤ්ඤයට මරිය යන දවසත් ඔන්න ඔය විදිහට ඇවිල්ලා. යන්න කලින් මනෝලෝ මරියට තෑග්ගක් දෙනවා. ඒ පොඩි ඌරු පැටියෙක්. ඉතින් කලින් ඌරන්ව බේර ගන්න ගිහින් මරියගේ අතින් මනෝලෝගේ ගිටාර එක කැඩිලා. ඒක නිසා මනෝලෝට මරිය තව ගිටාර එකක් දෙන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මරිය යාළුවා දෙන්නට සමුදීලා යනවා. ඉතින් දැන් කොල්ලෝ දෙන්නට අවුරුදු ගාණක් යනකම් මරියව නම් දකින්න වෙන්නේ නැහැ. ඉතින් කාලේ ඔන්න ඔය විදිහට ගෙවිලා යනවා. කොල්ලෝ දෙන්න දැන් ලොකු ඉලන්දාරියෝ දෙන්නෙක් වෙලා. ඉතින් මනෝලෝ තාම තියන් ඉන්නවා මරියාට දුන්නු ගිටාර එක. ඉතින් එයා සින්දු කියන්න කොච්චර කැමති වුණත් එයාගේ තාත්තා ඒකට ඉඩක් දෙන්නේ නැහැ. එයා හදන්නේ මනෝලෝව ගොම්පර සූරය කරන්න. ඉතින් මනෝලෝ කොච්චර බෑ කිව්වත් තාත්තගෙන් නම් මනෝලෝට බේරුමක් නැහැ. ඉතින් සංචස් පරම්පරාව එහෙමත් නැත්තම් මනෝලෝගේ පරම්පරාවේ හැමෝම ගොම්පර සූරයලු. ඒක නිසා තාත්තට ඕනේ ඒ පරම්පරාව ඒ විදිහටම එක දිගට කරගෙන යන්න. ඉතින් මනෝලෝට අකමැත්තෙන් උනත් ගොම්පර සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. ඊළඟට ජොයිකිම් ගාවට. ඉතින් ජොයිකිමුත් දැන් එයාගේ තාත්තා වගේම ගම ආරක්ෂා කරනවා.
ඉතින් ජොයිකින්ට සටන් කරන එක නම් නිකන් වගේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ හැමදේම අර මෙඩල් එක නිසා. ඒකත් අමතක කරන්න එපා. හරි ඉතින් ඒක ළඟ තියෙන කෙනෙක්ව කාටවත්ම පරද්දන්න බෑනේ. ඉතින් මනෝලෝව හොඳටම පුරුදු කරපු තාත්තා එයාගේ පළවෙනි ගොම්පොර සටනට මනෝලෝව යවන්න හොඳම වැඩේ කියන්නේ මේ තරගේ බරන්න මරියත් වෙනවා. ඉතින් මරියා ගොඩාක් ලස්සනයි. ගමේ ඉන්න කෙල්ලෝ හැමෝම ඉරිසියාවෙන් මරිය දිහා බලාගෙන ඉන්නවා. මනෝලෝ මරිය ඉස්සරහා දක්ෂ විදියට ඒ ගුණාව මෙල්ල කරනවා. හැබැයි ඉතින් අන්තිම මොහොතේ සත්තු මරණ එක වැරදි කියලා කොල්ල කඩුව බිම දානවා. ඉතින් එතන හිටිය හැමෝම මනෝලෝට එක එක ඒවායින් විසි කර ගහන්න ගන්නවා. ඒත් ඉතින් මරිය ගොඩාක් සතුටු වෙනවා මේ මනෝලෝ කරපු දෙයට. ඉතින් තරඟේ ඔන්න ඔහම ඉවර වෙලා යනවා. මනෝලෝගේ තාත්තා නම් දැන් ගොඩාක් කේන්ති කියලා තියෙන මනෝලෝ මේ කරපු දේ නිසා. ඉතින් ඔයා සංචේස් කෙනෙක් නෙමෙයි කියලා එතනින් තාත්තා යන්න යනවා. ඉතින් ඊළඟට එදා මරියා අප්පගේ සතුටට මරියගේ තාත්තා පාටි එකක් දානවා. ගමේ හැමෝම හිටියත් ගමේ හැමෝටම කිව්වත් පාටි එක මනෝලෝට කියන්නේ නැහැ. මොකද මරියගේ තාත්තා හදන්නේ මරියව ජොයිකිම්ට විවාහ කරලා දෙන්න. ඉතින් පාටි එක වෙලාවේ මරියට ජොයිකිම් පොඩියට ඉඟිහිම දෙනවා. එයාට කැමතියි කියලා. ඉතින් ජොයිකිම් කියනවා මං වගේ දක්ෂ කෙනෙක්ගේ පිටිපස්සේ ඉන්න ඕනේ ඔයා වගේ ලස්සන කෙල්ලෙක්. ඉතින් මරියා කියනවා ඔයාට කන්නු එල දෙන, ඔයාගේ රෙදි ටික එහෙම හොදලා දෙන, තව උත්සව වලට ගියාම ඔයාගේ එහා පැත්තෙන් ඉඳන් ඉන්නා වගේ කෙනෙක්ද කියලා. ඒ වගේම ඔයාගේ ළඟට එන්න කිව්වම ළඟට එන එහෙම කෙනෙක්ද ඕනේ කියන මරියා හද්දි හීන ලෝකෙක අතරමං වෙලා ඉන්න ජොයිකිම් ඔව් කියනවා. ඉතින් මරියට හොඳටම කේන්ති ගිහින් වැඩකාරයෙක්ව ගිහිල්ලා හොයාගන්නවා කියලා එතනින් යන්න යනවා. ඉතින් ඒ අතරතුර එයාට විතරක් පාටි එක කිව්වේ නැති එකේ දුකට ඇවිදන් යන මනෝලෝ මරියගේ කාමරේ බැල්කනි එක ගඟට ගිහින් මෙහෙම සින්දුවක් ඉතින් බලන්නකෝ හරිම වෙලාවේ කොල්ලව ඉතින් එතනින් වැටෙනවා. මනෝලෝගේ ගිටාර එක ඉතින් මරියගේ අතේ නිසා මරියා මනෝලෝට කියනවා ඉන්නම පහලට එන්නම් කියලා. ඉතින් ඒ වුණ හැමදේම ජොයිකින් බලාගෙන ඉන්නේ. එයා මරිය එළියට යන්න කලින් මරියට ප්‍රොපෝස් කරනවා. ඉතින් ඒ අතරතුර එතනට අපු මනෝලෝ දකිනවා මේකෙන් දැන් කොල්ලෝ දෙන්න එකතු වෙලා කෙල්ලට වලියක් දාගන්නවා. ඉතින් මේ මැද්දට පැන්න මරිය රණ්ඩුව බේරෙනවා. ඒ අතරතුර දරුණු මංකොල්ලකාරයෙක් වුණු ශකාල්ගේ ගෝලයෝ එනම ගම් මංකොල්ල කන්න. ඉතින් මනෝලෝ කඩුවතේම අතර අරගෙන කියනවා එන්න අපි හැමෝම එකතු වෙලා මේවා පරාද කරමු කියලා. හැබැයි ඉතින් මේ මැද්දට පැන්න ජොයිකිම් කියනවා හැප්පෙනවා නම් මං වගේ වීරයෙක් එක්ක හැප්පෙන්න කියලා. ඉතින් ජොයිකිම්ගේ තොප්පිය සලුව හැම මනෝලෝට අල්ලගන්න කියලා එයා තනියම සටන් කරනවා. ඉතින් ඒ සටන වෙන අතරතුර එතන හිටිය හොරෙක් දකිනවා ජොයිකිම් ගාව තියෙන අර සිබාබ දුන්නු සදාතනික ජීවයේ තියෙන මෙඩල් එක. ඉතින් ඒ හොරා එන්න අපි යමු කියලා හොරු ටිකවත් එක්ක එතනින් මාරු වෙනවා. ඉතින් ඒ අතරතුර ජොයිකින් ආය මරියගෙන් උත්තරය යනවා. මොකද ජොයිකින් ප්‍රොපෝස් කරාට මරිය කැමති කියලා තාම කිව්වේ නැහැනේ. ඉතින් මරියගේ තාත්තා කියනවා දුවේ කැමති වෙන්න අපේ ගම ආරක්ෂා කරන්න ඉන්නේ මෙයා විතරයි කියලා. ඉතින් දැන් මරියට කර කියා ගන්න දෙයක් නැතුව ජොයිකින් ඔයාගේ ඇඳුමේ තියෙන පදක්කම් ගැන මට ටිකක් කියන්නකෝ කියලා ජොයිකින්වත් එක්කගෙන එතනින් ෂේප් එකේ මාරු වෙලා යනවා. ඉතින් ඒ වුණ හැම දෙයක්ම දිහා අපේ මනෝලෝ ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නේ. එයා පසුතැවෙනවා ජොයිකිම්ට කලින් එයාට මරියගෙන් අහන්න බැරි වුණ එකට. ඉතින් මනෝලෝගේ තාත්තා මනෝලෝට කියනවා ගුණෙක් මරා ගන්නවත් බෑ. ඒ වගේම මගේ පුතාට කෙල්ලෙක්වක්වත් සෙට් කරගන්න බෑනේ කියනවා. ඉතින් මනෝලෝගේ ආච්චි මනෝලෝගෙන් අහනවා මරියා ජොයිකිම්ට කැමතියි කියලා කිව්වද කියලා. මනෝලෝ තාම නෑ කියද්දි ආච්චි කියනවා එහෙනම් පුතේ ඔයාලට බලාපොරොත්තුව තියාගන්න පුළුවන්. ඔයා ගිහින් ඔයාගේ හිතේ තියෙන එක මරියට කියන්න කියනවා. ඉතින් මනෝලෝ හිතාගන්නවා මරියා එයාට අකමැති වුණත් කමක් නැහැ. මගේ හිතේ ඉඩ කරගෙන එක මම මරියට කියනවා කියලා මරියා ඉන්න බැල්කනි එක ගාවට යනවා මනෝලෝ. ඉතින් මනෝලෝ මරියට ටිකක් එළියට එන්න කියනවා. මරියා කියනවා දැන් බෑ හෙට උදේට එන්නම් කියලා. මනෝලෝ කියනවා මරියා මං ඔයගෙන් කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. මං ඔයගෙන් මෙන්න මේ දේ විතරයි ඉල්ලන්නේ එකම එක පාරකට එන්නකෝ කියලා මනෝලෝ කියනවා. දැන් ඉතින් මනෝලෝගෙන් බේරෙන්නම් බැරි නිසා මරියා එන්නම් කියලා කියනවා. ඉතින් ඒ වුණ දේ සිබාව බලාගෙන ඉන්නේ. එයාට තේරෙනවා මේ වෙන්න යන නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. එයා එයාගේ මායායාෂ්ටිය ශර්පෙක් කරලා යවනවා. ඉතින් මරියා එනවා මනෝලෝ එන්න කිව්ව තැනට. ඉතින් එන පාර දිගටම ටිපන්තම් වලින් සරසලා තිබ්බේ.
මනෝලෝ එයාලේ ගම පෙන්නලා කියනවා මරියා මේ අපේ ගම ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා. මරියා කියනවා ගොඩාක් ලස්සනයි. හැමදාම මේක දිහා බලන් ඉන්න හිතෙනවා කියලා. අන්න ඒ වෙලාවෙම මනෝලෝත් කියනවා අන්න ඒ වගේම තමා මරියා මටත් ඔයා ගැන දැනෙන්නේ කියලා. ඉතින් එහෙම කියලා මනෝලෝ හරි අපූර්වට එයාගේ ආදරේ මරියට ප්‍රකාශ කරනවා. මට ඔයාට දෙන්න මුද්දක් නැහැ මරියා. ඒත් මගේ ආදරේ හැමදාටම ඔයා වෙනුවෙන් තියෙනවා. මට හැමදාම ඔයාව මගේ කරගන්න ඕනේ. ඉතින් ඔයකට කැමති නැත්තම් ඒත් කමක් නැහැ. මට ඔයාව පේන දුරකින්වත් ඉන්න මරියා. ඔයාට අපේ ගම දිහා වගේම මටත් ඔයා දිහා බලන් ඉන්න ඕනේ කියනවා. ඉතින් අන්න ඒ වෙලාවෙම මරිය පළවෙනි පාරට මටත් ඔයා නැතුව ඉන්න බෑ කියලා මනෝලට කියනවා. ඉතින් මනෝලට දැන් ගොඩාක් සතුටුයි. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නැහැ. සිබාවෙව්ව නාගයා මනෝලෝ ගාවට යනවා. ඉතින් ඒක දැක මරියා ඉක්මනට මනෝලව තල්ලු කරනවා. ඉතින් ඒක නිසා නයා මරියට දෂ්ට කරනවා. ඉතින් මරිය එතනම මැරෙනවා. මනෝලෝ බිම වැටිගෙන අඬන්න ගන්නවා. ඉතින් එතන මරියගේ තාත්තා වගේම ජොයිකියමුත් එනවා. එයාලා මරියව එක්කගෙන යනවා. මනෝලෝට දැන් මොකද කරන්න කියලාවත් හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ අතරතුර මෙතනට එනවා සිබාබා. එයා මනෝලෝගෙන් අහනවා ඔයාට මරියව බලන්න ඕනද කියලා. මනෝලෝ ඔව් කියද්දී සිබාබා කියනවා එහෙනම් ඔයත් මැරෙන්න කියලා. ඉතින් එතකොට ඔයාට පුළුවන් බලුන්ගේ ලෝකෙට ගිහින් මරියෝ බලන්න කියනවා. අනේ ඉතින් මනෝලෝ දෙපාරක්වත් නොහිතා මැරෙන්න කැමතියි කියලා සිබාබට කියනවා. සිබාබ මනෝලෝට සර්පයෙක්ගේ මාර්ගයෙන් මනෝලෝගේ ජීවිතත් නැති කරනවා. ඉතින් එතන ඇදගෙන වැටුණු මනෝලෝ ආයෙ නැගිටින්නේ මලුන්ගේ දේශයේ. මෙහි ඉතින් ගොඩාක් ලස්සනයි. එතනට එනවා කෙනෙක්. ඔය අලුතෙන් එක්කෙනෙක්ද කියලා මනෝලෝව සාදරයෙන් පිළිගන්නවා. මනෝලෝ එයාගෙන් අහනවා මරිය කියලා කෙනෙක් මෙහෙට ආවද කියලා. එයා කියනවා එහෙම කෙනෙක් නම් මගේ ලිස්ට් එකේ නැහැ කියලා. ඔයාගේ නම මොකද්ද කියලා මෙයා අහද්දී මනෝලෝ එයාගේ නම කියනවා. තව සංචේස් කෙනෙක් කියලා යමු මං ඔයාගේ පවුලේ ගාවට එක්කන් යන්නම් කියලා මනෝලෝ එක්කගෙන යනවා. ඉතින් දැන් මේ ඉන්නේ මනෝලෝ මලුන්ගේ දේශේ. මනෝලොත් කැමැත්තෙන්ම යනවා ඉතින් මෙයත් එක්ක. මොකද එයාගේ අම්මවත් බලන්න වගේම අම්මගේ මරිය හොයාගන්න උදව්වක් ඉල්ලගැනීමේ අරමුණෙන්. ඉතින් අම්මා ඇතුළු පවුලේ මනෝලව පිළිගන්නවා. මනෝලෝ අම්මට කියනවා මට මරියව බලන්න ඕනේ කියලා. ඉතින් අම්මා මලුන්ගේ දේශයේ පාලිකාවන ළමෝටේ ගාවට මනෝලව එක්කගෙන යනවා. හැබැයි ඉතින් එතන ළමෝටේ නැහැ. ඉතින් ඔට්ටෝ සිබාබ දිනුම් නිසා සිබාබ තමයි දැන් මේ මලුන්ගේ දේශය පාලනය කරන්නේ. සිබාබ එයාගේ සම්පූර්ණ කතාව මනෝලට කියනවා. එයයි ළමෝටේ දාපු ඔට්ටෝ වගේම ජොයිකිම්ට මරියව එකතු කරන්න ඕනේ නිසා මරිය මැරුණා කියලා මනෝලට බොරු කියලා තියෙන්නේ. ඉතින් මරියව කෑවේ එක සර්පයෙක්නේ. ඒ නිසා මරිය මැරිලා නැහැ. ජොයිකින් මරිය ගාවට ලං වන ගමන්ම මරියට සිහිය ඇවිල්ලා. ඉතින් ඒකට හේතුව තමයි මෙඩල් එක. ඉතින් මරියගේ තාත්තා කියනවා මරියට ජොයිකිම විවාහ කරගන්න කියලා. ගම වෙනුවෙන් මරිය ජොයිකිම විවාහ කරගන්න කැමති වෙනවා. ඉතින් ඒ මොකද ගම ආරක්ෂා කරගන්න ජොයිකින් යාලත් එක්ක ගමේ තියාගන්න ඕනේ නිසා. ඉතින් ජොයිකින් මරියට කියනවා මනෝලෝ මැරුණා කියලා. ඉතින් මරිය ගොඩාක් දුක් වෙනවා ඒක අහලා. ඉතින් මේ හැම දෙයක්ම හිටියේ මනෝලෝට ගොඩාක් කේන්ති යනවා. සිබාබ හොර කරලා දිරපු එක තාම ළමෝට දන්නේ නැහැ. ඒක නිසා මනෝලෝ ළමෝටව හොයාගෙන අමතකෝවන්ගේ දේශයට යනවා. මේ ගමනට ඉතින් මනෝලෝගේ අම්මා වගේම මනෝලෝගේ සීයාත් එනවා. හැබැයි හිතන තරම් මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් මෙයාලා මේ ගොඩාක් බාධක පාස් කරගෙන ආවට මොකද? හැබැයි ඉතින් මේ අමතකෝවන්ගේ දේශය නෙමෙයි. ඉතින් එතන ඉටිපන්දම් ගොඩාක් වගේම ඒ ඉටිපන්දම් හදන කෙනෙකුත් ඉන්නවා. ඉතින් මෙයා මනෝලෝට කියනවා මේ ඉටිපන්දම් වලින් කියවෙන්නේ දැනට ජීවත් වෙලා ඉන්න අය කියලා. ඉතින් මේ ඉන්නේ ඔයාගේ ආදරණීය මරිය කියලා ඉටිපන්දමක් කරන් පෙන්නනවා. මේ ඉන්නේ ඔයා කියලා තවත් එකක් පෙන්නනවා. හැබැයි ඒ ඉටිපන්දම දැල්විලා නැහැ. ඉතින් මනෝලෝ දැන් මැරිලානේ. ඒක නිසා දැල්විලා නැත්තේ. ඉතින් මනෝලෝ ළමෝටව හොයාගන්න මෙයාගේ උදව් ඉල්ලනවා. ඉතින් එයාගේ උදව්වත් ඇතුව අන්තිමට මනෝලෝ ළමෝටව හොයාගන්නවා. ඉතින් ළමෝටට මනෝලෝ සිබාබ කරපු හැම එකක්ම වගේම කියනවා. අන්තිමට මනෝලෝ කියනවා සිබාබ මාව සර්පෙක් පාවිච්චි කරලා රවට්ටලා මැරුවා. එයා හොරු කරපු නිසා ළමෝට ඔයා ඔට්ටුව පැරදුනේ කියලා මනෝලෝ කියනවා. ළමෝටට මේ වෙලාවේ ගොඩාක් කේන්ති යනවා.
එයා සිබාබ කියලා කෑ ගාලා සිබාබව කැඳවනවා. ඉතින් සිබාබ හොඳටම ළමෝටකින් බැනුම් අහනවා. ඉතින් සිබාබට ඔය වෙලාවේ කටින් කියවෙනවා එයා ජොයිකිම්ට සදාතනික ජීවය දෙන පදක්කම දුන්න කියලා. ඉතින් එතකොට මනෝලට තේරුම් යනවා ජොයිකිම් වීරයෙකුනේ කොහොමද කියලා. ඉතින් ළමෝටගේ මනෝලෝ ඉල්ලනවා ආයෙමත් එයාට ජීවත් වෙන අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් ඒක හැබැයි කරන්න පුළුවන් සිබාබට විතරයි. ළමෝට සිබාබගෙන් ඉල්ලනවා. ඒත් සිබාබ කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක දැක මනෝලෝ සිබාබත් එක්ක ඔට්ටුවක් දානවා. සිබාබ කියන ඕන එකක් එයා කරන්නම් කියලා වගේම දින්නුතින් එයාට ආපහු ජීවත් වෙන්න ඕනේ කියලා මනෝලෝ කියනවා. සිබාබ කියන ඔයා පෙරදුනොත් මට මොනවද ලැබෙන්නේ කියනවා. හරි මනෝලෝ පෙරදුනොතින් මේ ලෝක දෙකම පාලනය කරන්න මං ඔයාට දෙනවා කියලා ළමෝට කියනවා. ඉතින් ඒ කියන්නේ මනෝලෝ පෙරදුනොත් මලවුන්ගේ දේශය වගේම අමතකුවන්ගේ දේශයත් සිබාබට තමයි අයිති වෙන්නේ. ඉතින් සිබාබ ඔට්ටුවට කැමති වෙනවා. ඉතින් මනෝලෝට කරන්න දෙන්නේ මනෝලෝ කරන්න අකමැතිම දේ. ඒ තමයි ගොම්පොර. මේ තරගෙට මනෝලෝගේ පරම්පරාවේ තරඟ වැදපු හැම සතෙක්ම මනෝලෝට එකම වෙලාවේ පරද්දන්න කියනවා. ඉතින් මෙතන ගොන්නු ලක්ෂ ගාණක් ඉන්නවා. මනෝලෝට දැන් ඉතින් මොනවද කරන්න කියලාවත් හිතාගන්න බෑ. ඒ අතරතුර ගමට ශකාල සහ එයාගේ ගෝඩියෝ ටික පාර දෙන්න ගන්නවා. මේ ශකාල ඉතින් එන්නේ ජොයිකිම් ගාව තියෙන මෙඩල් එක ගන්න. ඉතින් අතරතුර මලවුන්ගේ දේශයට. ඉතින් මනෝලොත් එක්ක සටන් කරන්න යන ගොන්නු ලක්ෂ ගාන එකට එකතු වෙලා විශාල ගොනෙක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ ගොනා එක සටන් කර කර ඉද්දි මනෝලගේ තාත්තා වගේම ආච්චිත් වෙනවා මෙතනට. ඉතින් ඒ කියන්නේ ඒ දෙන්නත් මැරිලා. මනෝලෝ කඩුව පැත්තකින් තියලා ගිටාර එක අතට ගන්නවා. මනෝලෝ ඉතින් ඒ ගිටාර එක ගහන ගමන් සින්දුවක් කියන්න ගන්නවා. ඉතින් ගොනාටත් නොදැනීම ගොනා සින්දුවට වහ වැටෙනවා. ඔන්න ඔය විදියට කඩුවෙන් නැතුව කොහොමරි සංගීතය පාවිච්චි කර මනෝලෝ ගොනාව මෙල්ල කරගන්නවා. දැන් මනෝලෝ මේ වෙලාවේ දිනලා ඉන්නේ. ඒ අතරතුර මනෝලෝගේ තාත්තා මනෝලෝගෙන් සමාව ඉල්ලනවා. එයා මනෝලෝ කරන කැමති දේවල් එකක්වත් එයාට කරන්න දුන්නේ නැති එකට. ඉතින් මනෝලෝට ආයේ ජීවිතේ හම්බ වෙනවා. ඒ අතරතුර ආපහු ගමට මරිය ගමේ මිනිස්සු හැමෝටම එකට එකතු වෙන්න කියනවා ශකාල පරද්දන්න. ඉතින් සටන පටන් ගන්න යද්දිම මෙතනට ජොයිකිම් එනවා. එයා ශකාල් එක සටන් කරනවා. ඒ සටන අතරතුර ශකාල් ජොයිකින්ගේ මෙඩල් එක එයාගේ අතට ගන්නවා. ඉතින් දැන් ජොයිකින්ගේ වීරකම මෙතනින් ඉවර වෙලා යනවා. ඒ වුණාට අපේ හරිම වීරය වුණු මනෝලෝ එනවා මෙතනට. එයා ශකාල් ගාව තිබ්බ පදක්කම විසි කරනවා. මාලියටත් දැන් ගොඩාක් සතුටුයි මනෝලෝ ආපහු ආපු එකට. ඉතින් සටන පටන් ගද්දී මනෝලෝගේ පවුල ඇත්ත නෑ මෙතනට. අද මලවුන්ගේ දවසනේ. ඉතින් ඒක නිසා මෙයාලට මිනිස්සුන්ගේ ලෝකෙට එක දවසකට එන ළමෝන්ට අවස්ථාවක් දීලා. ඉතින් හැමෝම එකතු වෙලා ශකාල්ටයි එයාගේ හමුදාවට විරුද්ධව සටන් කරනවා. ඉතින් ජොයිකිමුත් මෙතනට ඇවිල්ලා මනෝලෝටයි මරියටයි උදව් කරනවා. ශකාල්ව මනෝලෝයි ජොයිකිනුයි අල්ල ගන්නවා. මනෝලෝ හදන්නේ ඔය සීනුව ශකාල්ගේ ඇඟට වටලා ශකාල මරන්න. මනෝලෝ ජොයිකිම්ට ගම ආරක්ෂා කරගන්න කියලා එයාව තල්ලු කරනවා. මාරිය ඇතුළු ගමේ හැමෝම හිතාගෙන ඉන්නේ මනෝලෝ මැරුණා කියලා. ඒත් මනෝලෝ තම ජීවත් වෙනවා. මාරියටත් ගොඩාක් සතුටුයි. මාරිය ඒත් මනෝලෝගෙන් අහනවා ඔයා කොහොමද ජීවත් වුනේ කියලා. ඊට අපි මනෝලෝටත් හිතාගන්න බෑ ඇයියව මැරුන්නේ නැත්තේ කියලා. හැමෝම බලන්නේ ළමෝටේ දිහා. ළමෝටේ කියන ඔන්න මම නම් මොකුත් කරේ නැහැ කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මනෝලෝ කොහොමද ජීවත් වුනේ? ඉතින් ඒකට හේතුව තමයි ජොයිකිම්. එයා මනෝලෝගේ සාක්කුවට අර මෙඩල් එක දාලා. ඒක නිසා මනෝලෝගේ ජීවිතේ මේ වෙලාවේ බේරෙනවා. මනෝලෝ ජොයිකිම්ට ස්තුති කරනවා. මාරියත් ජොයිකිම්ට කියනවා ඔයා දැන් තමයි නියම වීරයෙක් උනේ කියලා. හරි ඉතින් ඒ දෙන්නගේ ලව් එක එහෙම යද්දී අපේ ජොයිකිමුත් තනි වුණේ නැහැ. එයාට ඉතින් එක කෙල්ලෙක් තෝරගන්න බැරි සීන් එකක් තමයි දැන් වෙන්නේ. ජොයිකිම් එයා ගාව තිබ්බ මෙඩල් එක ආපහු සිබාබට දෙනවා. සිබාබත් ළමෝටට පොරොන්දු වෙනවා ආයෙමත් ඒ වගේ කපටි වැඩ කරන්න නැතුව යහපත් පාලකයෙක් වෙනවා කියලා. ඉතින් අපි ওই කතාව පටන් ගත්ත තැනටම අරගෙන යනවා. ওই ලේඩි ඉතින් ওই විදිහට කතාව ඉවර කරනවා. ළමයි හැමෝම මේ කතාවට ගොඩාක් කැමති වෙනවා. අන්තිමට ළමයි බස් එකට දැම්ම මේ ලේඩි එතන හිටිය මුරකාරයෙක්ට කියනවා අපේ කතාව තවයි දැනගත්තා කියලා. අපේ කතාව මේ දෙන කවුරු වෙන්න පුළුවන්? මේ මේනේ ළමෝටේ සිබාබයි.
ඉතින් අන්තිමට සිබාබා ආයෙ අපි ඔට්ටුවක් හල්ලමුද කියලා මේ කතාව ඉවර වෙලා යනවා. ඉතින් සිබාබාත් ඉතින් හැදෙන කෙනෙක් නම් නෙමෙයි වගේ නේද? ඉතින් ඔයාලට මේ කතාව ගැන මොකද හිතෙන්නේ? වෙනස් කතාවක් නේද? ඉතින් කාටුන් මූවි අපි කවදාත් ගේන්න කවුරුත් කරපු නැති වෙනස්ම කතා තමයි. ඒක නිසා මේ වගේ කතා ටිකටම බලන්න ඕනේ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා